රයිඩින් කිස් channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද මම කරන්න යන්නේ හසුරු කුසලතා තුන්වෙනි වීඩියෝ එක. කලින් මම වීඩියෝ දෙකක් කරලා තියෙනවා. මේක ඉස්සරහම මේ වීඩියෝ එක ඉස්සරහම බලන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ දෙක බලලා එන්න. පළවෙනි වීඩියෝ එකේ මම කියලා දුන්නා හසුරු කුසලතා කියන්නේ මොකද්ද? ඒ සම්බන්ධව ක්‍රියාකාරකම් කරන්නේ කොහොමද කියන එක. දෙවෙනි වීඩියෝ එකෙන් බබාලට සිස එක යූස් කරලා කොහොමද ක්‍රියාකාරකම් කරන්න කියලා මම දෙමාපියන්ට කියලා දුන්නා. අද මම කියලා දෙන්නේ අසුකුසලා තුන්වෙනි වීඩියෝ එක. ඒකෙදී බබාලට කොළ ඉරලා කොහොමද පින්තූර එක අලවන්නේ කියන එක කියලා දෙනවා. එතකොට කොළ ඉරීම, ඇලවීම දෙකම අද දවසේ ක්‍රියාකාරකම් මේක තමයි අසුකුසලා අන්තිම වීඩියෝ එක. ඉස්සරවම මම මේ විදිහට පින්තූරයක් ඇඳගත්තා. ඔයාලා කැමති විදිහේ පින්තූරයක් ඇඳලා දෙන්න. හැබැයි මේ පින්තූරේ මේ විදිහට ඉඩ ගොඩක් තියෙන්න ඕනේ බබාට අත හසුරවන්න පුළුවන් විදිහට. දැන් අපි ගත්තොත් මීට කඩිය පොඩි පින්තූරයක් අපි ගත්තා කියමුකෝ. දැන් අපි මාළුවෙක් ඇඳලා දුන්නා බබාට. එතකොට ඒකේ වරල් තියෙනවා, මේ එක එක අර දේවල් තියෙනවනේ. එතකොට බබාට අමාරුයි ඒක අලවන්නේ කොහොමද බබා හිතනවා. දැන් මම මේ ඉරපු කොළ කොහොමද මේකේ අලවන්නේ කියලා බබාට හිතනවා. හැබැයි ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් දෙමාපියෝ මතක් කරලා මේ විදිහට ලොකු පින්තූරයක්, තනි පින්තූරයක්, දොඩම් ගෙඩියක් වෙන්න පුළුවන්, ඇපල් ගෙඩියක්, කෙසෙල් ගෙඩියක්, ඒ වගේ තනි පින්තූරයක් ඇඳලා බබාලට දෙන්න. හැබැයි ඒක හොඳට අත බබාට හසුරවන්න පුළුවන් විදිහට ඉඩ තියෙන්න ඕන. මේක ඉරන විදිහ මම කලිනුත් කියලා දුන්නා. මෙහෙම දිග පටි බබාලට ඉරන්න දෙන්න මෙන්න මේ විදිහට. දැන් මේ විදිහට ඉරපු පටියට මේක හරස් අතට ඉරන්න බබාට කියලා දෙන්න. එතකොට මෙහෙම කට ලොකු කප් එකක් භාවිතා කරන්න ඕනේ අපි බබාලට ගම් ගන්න දෙද්දි. ගොඩක් පෙර පාසල් වල යෝගට් කප් එක තමයි යූස් කරන්නේ. හැබැයි යෝගට් කප් වල තියෙන සමහර මේ කප් අර කට පොඩි. ඒව ගන්න එපා අම්මලා, මතක තියාගන්න. බබාලට ලේසි විදියට බබාට හත හසුරවන්න පුළුවන් ලේසි කප් එකක් ගන්න. එතකොට අපි මේකට ගම් චුට්ටක් දාගන්නවා. බබාට කියලා දෙන්න මෙන්න මේ ඇඟිල්ල යූස් කරන්න කියලා මේ ගම් ගන්නකොට. කොට මේ ඇඟිලි හතරම නැමෙන්න ඕනේ. කොට මේ ඇඟිල්ල උඩින් තියන්න ඕනේ. එතකොට තමයි බබාට ක්‍රියාකාරකම් කරන්න ගොඩක් ලේසි. කොට මෙන්න මෙහෙම ගම් ගන්න කියන එක ඔයාලා කියලා දෙන්න. එතකොට දෙමාපියෝ දිහා බලලා තමයි බබාලා හැදෙන්නේ. ඒ නිසා දෙමාපියෝ හරියට කරන්න ක්‍රියාකාරකම මම කියලා දෙන එක. එතකොට බබාත් හරියට කරાવી. මේ විදිහට ගම් ගන්න ඒකලා බබාට කියන්නේ දැන් මේ අලවපු කොටස මේ ඉරපු කොටස ළඟ තියාගන්න. බබාගේ ළඟ තියාගන්න. දැන් මේකේ අපි ගම් ගාද්දී බබා මෙහෙම ඩොට් තියනවා. එහෙම ඩොට් තියන්න නැත්නම් දැන් ඩොට් තිබ්බම ඩොට් තියෙන තැන විතරයි බබා අලවන්න ඕනේ. එතකොට ඒ නිසා ඔයාලා මතක් කරලා මේ බබාට මේ කොටසක ගම් ගන්න කියන්නේ. මෙන්න මේ විදිහට ගම් ගෑවෙන්න ඕනේ. ගම් ගන්නකොට පේපරේ ගම් ගන්නකොට විශේෂයෙන්ම සමහරක් අය මෙන්න මේ විදිහට ගන්නවා. බබාලා එහෙම තමයි ගම් ගන්න ඉස්සරෝම ඩොට් එක තියෙනවා. ඊට ඔහොම නෙමෙයි පුතේ ගාන්නේ. ගම් හැමතැනම ගන්න කිව්වම බබා ගන්න මෙන්න මේ විදිහට. එහෙම නෙවෙයි බබාට කියලා දෙන්න සර්කල් එකක් විදිහට ගම් ගන්නේද. ඒක තමයි ලේසිම ක්‍රමය බබාට හසුරු කුසලතාවලදී. මෙන්න මෙහෙම සර්කල් එකක් විදිහට ගම් ගන්න කියන්න ඕනේ බබාට. මෙන්න මේ විදිහට ගම් ගාලා එක සයිඩ් එක විතරයි ගම් ගන්නෙ. ඒකල්ලා අපි කරන්න ඕනේ දැන් මේ විදිහට බබා ලොකු පේපර්ස් නේ ඉරලා තියෙන ටෙයා කරලා තියෙන ලොකුවට. එතකොට මේවා මේ උඩ ඉඳලම අලවන්න කියන්නේ. ඔයාට ලේසි විදිහක්. දැන් සමහරු මේ පහළ ඉඳලා උඩට එනවා. උඩ ඉඳලා පහළට යනවා. ඒ දෙකම ගැටලුවක් නැහැ බබාලා කරන විදිහට. හැබැයි පින්තූරේ මැද ඉඳලා බබාලට අලවන්න කියලා දෙන්න එපා. එතකොට අපිටි වල විදිහට වැඩ කරන බබෙක් වෙනවා බබා. ඒ නිසා ඉස්සරෝම හැම වෙලේම අම්මලා මතක තියාගන්න එක්කෝ පින්තූරේ උඩ ඉඳලා පහළට නැත්නම් පහළ ඉඳලා උඩට. ඒ නිසා මේ ඉස්සරෝම මේ වටේ අලවන්න කියන්න ඕනේ බබාට. දැන් පළවෙනියටම බබා මේක අලවන පළවෙනියටම පින්තූරයක් අලවන කෙනෙන්නේ බබා. එතකොට කලින් බබා පින්තූර අලවලා නැහැ, කොළ ඉරලා අලවලා නැහැ. ඒ නිසා කීයටවත් මේ හිස්තැන් ඉතුරුනාට බබාට කිසිම දෙයක් කියන්න යන්න එපා. එතකොට බබාට එපා වෙනවා. මම අර කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ
මෙහෙම ඈතින් ඈත තමයි බබා අලවන්නේ. කවදාකවත් මෙන්න මෙහෙම ළඟින් අලවන්නේ නැහැ බබා. මෙන්න මෙහෙම ඈතින් ඈත තමයි බබා පින්තූරේ මෙන්න මෙහෙම අලවන්නේ. ඒකට කමක් නැහැ මේ බබාගේ පළවෙනි ක්‍රියාකාරකම ඇලවීම සම්බන්ධ. ඒ නිසා මෙහෙම ඈතින් ඈත බබාට අලවන්න කියන්නේ කැමති විදිහට. බබාගේ කැමති විදිහට මෙහෙම අලවන්න කියන මේ සයිඩ් එකත් ගම් ගාලා බබාට අලවන්න දෙන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අදගෙන අපේ වීඩියෝ එක දෙමාපියන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මම හිතනවා දෙමාපියන්ුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා ඇලවීම සම්බන්ධයෙන්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්න. කතා වුණා.